පොලිසිය කියන්නේ මහජනතාවගේ ආරක්ෂාවට සිටින පුද්ගලයෙක්ද එහෙම නැත්නම් පොලිසියට චූන්නුනෙන් පස්සේ ගමේ මිනිස්සු අල්ලගෙන ගහලා පොලිසියට ගෑනලා අතින් බඩු දාලා උසාවියට 54 ගහලිවලා ජවන චාතියක්ද කොහොම හරි මේ සිද්ධිය හබරාදුව පොලිසියෙන් මට වාර්තා වෙන්නේ මේ හබරාදුව පොලිසියේ මේ හතරවෙනි වීඩියෝ එක මේ හබරාදුව පොලිසිය ලැජ්ජයි කියන්න මේ ගෙදරට ගිහිල්ලා ඉස්කෝලේ යන සිසුන් දෙන්නෙකුට පොළු වලින් ගහලා ගහලිවලා අරන් ගිහිල්ලා තියෙන සිද්ධියක් තමයි මේ තියෙන්නේ මේ සිද්ධිය ඇත්තටම පොලිසියට මෙන්න මෙහෙම ගහන්නට අවශ්‍ය වෙන හේතුව කියන්න මේ තියෙනව නේද ඔය තියෙන්නේ පාරවල් ඔය තියෙන්නේ පහර දුන්නු එහෙම නැත්නම් චුට්ටක් ඉන්න මම පෙන්නන්න මේ පේනව නේද මේ උරහිස් වලට මේ ගහපුවා මේ පාසල් සිසුන්ට මේ ගහලා තියෙන්නේ හරි මේව ගහන්නේ මොකද මේ පාසල් සිසුන් දෙන්නගේ සහෝදරයෙක් ඉන්නවා ඒ ගෙදර මේ සහෝදරයා මේ අම්මා කියනවා අම්මගේ දෙවෙනි පුතා මගේ පුතා කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ලංකාවේ කුඩු වලට ඇබ්බැහි වෙච්ච පළමු පුද්ගලයා ඒ අම්මගේ පුතා නෙමෙයි කුඩු වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය අනන්තවත් ඉන්නවා කොහොම හරි මෙන්න මේ පුතත් කුඩු වලට ඇබ්බැහි වුණා පොලිසියෙන් එනවා ගෙදරට මේ පේනවාද මේ උරහිස් වලට මේ ගහපු ගැහිලි මෙන්න මේ ගහපු ගැහිලි පේන මේ කවුද මේ ගහන්නේ පොලිසියෙන් ගහන්නේ මෙහෙම පොලිසියට එහෙම ගහන්නට පුළුවන්ද ඔන්න එතකොට පොලිසියෙන් මේ ගෙදරට ඇවිල්ලිවලා ඉල්ලනවා පුතා ඉල්ලනවා අම්මගේ දෙවෙනි පුතා ඉල්ලනවා අම්මගේ දෙවෙනි පුතා ගෙදර නැහැ අම්මගේ දෙවෙනි පුතා ඉල්ලන්න කිව්වෙන් පස්සේ මේ හේතුව ගිහිල්ලා කියන්න කුණුහරුප තමයි හේතුව ගිහිල්ලා කියන්න ඕනද අත්අඩංගුවට අර ගැනීමකදී එන්න චෝදනාව කියලා දෙන්න ඕන එහෙම නැත්නම් ඒ පොලිසිය මේ හංගන්නේ මොකද්ද මේ වරදක් තියුණා ඒ වරද කළා කියන ඒ දරුවගේ අම්මට කියන්න පුළුවන් වෙන්න ඕනේ පොලිසියට කොන්ද පණ තියෙන්න ඕනේ කියන්න අන්තිමේදී අම්මා කරන වැඩේ ගාල්ල පොලිසියනුත් හබරාදුව පොලිසියනුත් වරින් වර ගෙදරට එනකොට ගාල්ල පොලිසියට පුතා එක්කන් ගිහිල්ලා බාර දෙනවා පුතාට තියෙන චෝදනාව තමයි පන්සලේ ගෑස් සිලින්ඩරේ හොරකම් කරා කියන එක පන්සලේ ගෑස් සිලින්ඩරේ හොරකම් කරපු සිද්ධිය මේ තරුණයා පිළිගන්නේ නැහැ එයා කරා කියන එක අම්මා කියනවා කුඩු ගහන එක ඇත්ත සර් කියලා කියනවා. ඉතින් කොහොම හරි හැම තැනටම ගෑස් ටැංකිය තියෙන හැම තැනටම මේ තරුණයා එක්කන් ගිහිල්ලා අයිඩෙන්ටිෆයි කරගන්න බලලා තියෙන පොලිසිය උත්සාහ කරලා තියෙනවා. මෙයා මේ ගෑස් ටැංකිය හොරගම් කරපු විකුණලා දෙනවා. කිසිම දැනකින් එහෙම සාක්ෂියක් නැහැ. කොහොම හරි ගරු අධිකරණයට ඉදිරිපත් කරලා අප හම්බුණා මේ තරුණයාට. ඒක එහෙම වෙද්දී ඒක එහෙම වෙලා දැන් ඉවරයි දැන් ඉන් පස්සේ නැවත හබරාදුව පොලිසියෙන් එනවා මේ ගෙදරට. ඇයි හබරාදුව පොලිසියෙන් මේ ගෙදරට එන්නේ? එකම වරදට දෙවෙනි වතාවට අත්අඩංගුවට ගන්න ඉන්නේ. ඒ ආවෙන් පස්සේ කියනවා අපේ අයියා මේ ඉදිරිපත් වුණා පොලිසියට ඉපස් උසාවි දාලා අපමත ඉන්නේ කියලා. එතකොට මේ තරුණයාත් දෙනවා. එයා කියනවා ඉල්ල මම අපමත ඉන්නේ මාව පොලිසියට මං ඉදිරිපත් වුණා කියලා. කොහොම හරි මේ සිද්ධියේදී පොලිසියෙන් හබරාදුව පොලිසියෙන් මේ තරුණයාට එවෙලේ පහර දෙනවලු. පහර දෙනකොට තරුණයාගේ අනිත් සහෝදර දෙන්න ඉස්කෝලේ යන ඇඩ්වාන්ස් ලෙවල් කරපු එක සහෝදරයෙකුයි ඇඩ්වාන්ස් ලෙවල් කරන අනිත් සහෝදරයා දෙන්න මේකට වීඩියෝ කරන් පස්සේ තමයි වැඩේපත් උනේ. අර වීඩියෝ කරපු ඒ සහෝදරයන්ටත් පොලිසියෙන් ගහලා තියෙනවා. Misalnya bukan itu itu orang tidak gana orang kian hei. Similar itu tadi ni. Similar yang pasti kalau kontak itu. Ini kau berjalan. Sebab itu kian macam bukan ini hei tu. Itu pasti. Kau betul negatif. Hamaran polisi kat Daniel dan kita berarti kau betul.
අබරාන්ති දායකයන්ට මේව 3-4 ගණන් ගෙදරට ආවනේ. ඒකෙන් ගන්නවා. කලින් දැන් පස්සේ ඊට පස්සේ ගෙදරට ආවම ඊපස්සේ ආවේ අයියෝ විතරක් තිබුණා සර් මොකක්ද හේතුව කියලා. හරියට ඉතිසෝ කියන්න කියලා ගෙන්නන්න හදනකොට අපේ ගේ ණයලයි අතර තියෙන්නේ අනේ කමාරු පස්සට තමයි ඊවල අතර තියෙන්නේ. ඊට පස්සේ ගෙනියන්නකොට අපේ අතේ අයියෝ විතර සර් ගෙනියන්න එපා පොඩ්ඩක් ඉන්න මේ අම්ම එනකම් පොඩ්ඩක් තියෙන. ඊට පස්සේ පොළොවේ පාරට මේ ගෑස් සිලින්ඩර් තමයි ගෙනියන්නේ මේක කිව්වොත්. ඊට පස්සේ පොළොව ඒ සර් ඒ ප්‍රශ්නේ මේ මම යවුවනේ මේ දාලා ඉන්න බාර වුණානේ. දැන් මොකද සර් ඒ ප්‍රශ්නේ මම සර්ලා කියන්නේ අපි ඒක දාලා දීලා සාරි නකොටත් එකම වර්ධකට දෙපාරක් අත්අඩංගුවට ගන්න හදන හබරාදුව පොලිසිය මේ අපිට කියන බෝඩ් එක දුන්නා දෙන්න කවදාද කියනවා පොලිසිය ඊට පස්සේ කිව්වා ඉඳගෙන මේ පොඩ්ඩක් බලන්න ආයෙත් දෙන්න ගියාට වැඩක් නැහැ. මොකද මම ඇගලා අම්මා කල්ලා එහෙම කිව්වා. ඊළඟට මේ කට්ටිය වලදී මගේ මමයි පුතා දුර දුරනාල මම තුනේ පුතා දුවා. එයයි අයියගේ කියන්නේ ලොකු අයියගේ පාරෙන් හැමෙට. අම්මා මතක් කරලා ළමයි ඉස්සරහදී මේ කාන්තාවට බැනලා තියෙන්නේ පොලිසියෙන්. තුන්වෙනි පුතා වීඩියෝ කරා. හතරවෙනි පුතා ෆෝන් එකේ වීඩියෝ කරා. අයියා පුතා වීඩියෝ කරා. අම්මේ කියන්නේ මාළි අයියලා ගහනේම මල්ල දෙන්නයි මම කියලා අයියා පුතා තුන්නා වීඩියෝ කරා. ගහන වීඩියෝ කරනකොට අරහපු කට්ටිය කරවලේ මේ තේපම් පොනේ කියලා මේ මගේ දුන්නා පරිපාලයට අතර පොඩි කක් කරා. කක්කරන පස්සේ කොහොමද ගෙනියන්න දුන්නා ආයෙ උදව උඩක් ඉන්න අම්මයිම අම්මාට මම නඩවන මොකද මට ආපු කෙනා ජයසිංහ කියන කෙනා සාදරාරින් කිව්වා මේ මොකද කියලා තාමේ අපසරණ ඉදි බලා ගන්න ඇයි අර කියන්නේ කිව්වද කියලා කොහොම හරි කරපේ අයිය පුතා ඕගොල්ලෝ කොහොමද කියලා නෑනේ ඕගොල්ලෝ කවුද කියලා අපිට නෑනේ ඔය කට්ටිය පොලිසියෙන් පොලිසියෙන් ගෙදර සිවිල් එකේ තමයි මෙන්න මේ අපරාධයක් විසඳන්න යන්නේ හබරාදුව පොලිසියෙන්. පොලිසියෙන් ඕගොල්ලෝ වාසිකේ විදිහට නන්දනේ කාර්යාලයට ගෙවුවා. අනිත් මගේ දරුවෝ ඒ ඔක දෙවනි පුතාට කරයි කියලා ඒක නීතිය ධර්ම දෙන්නේ නීතිය. රාජධානිය වල වගේ කරනවා මේ අනිත් ඒ ඇයි නොකරපු වරදවල සර් පොලිස් කොලෙන් පුතා දානේ ඕසන්සෙට යන්නේ පොලිස් යන්නේ මේක මොනවද මේ දේවල් බය කරන්න මොනවද බයෝ කරේලා දැන් ගියවුත් කරේ අගියෝ බය කරේ ගියවුත් දැන් ආයි කරන්න හරි දැන් දැන් දාලා ආගෙන දෙන්නේ උත්තර පිස්තලෙන් උගා පායින් යවුවා එහෙම ගහන්න හේතු තමයි අපි සහෝදරයන්ට පොලිසියෙන් ගහනකොට වීඩියෝ කරලා පිස්ටල් එකෙන් ඔළුවට ගහලා තියෙනවා මේ තරුණයාට අවුරුදු 16යි මාස ගණනක් වෙන පාසල් සිසුවටත් ගහලා පොලිසියෙන් ගහන්නේ අපරාධ පොලිසිය නියෝජනයට ගහන්නේ අපරාධ පොලිසිය නියෝජනයට ගහන්නේ අපරාධ පොලිසිය අපරාධ පොලිසිය ඇතුළත ගහන්නේ නෑ මගේ ගෙදරදී ආවිදදී ගහන්නේ මගේ ගෙදරදී ගහලා අරගෙන යනවා අරන් ගිහින් ඉවර වෙලා ෆෝන් එක ෆෝන් එක අරගෙන ගිහලා මගේ දරුවන්ගේ ෆෝන් එක ගත්තා රෙකෝඩ් කරයි කියලා ඉතින් ෆෝන් ටික අරගෙන ගිහලා මගේ දෙවෙනි පුතා අරන් තුන්වෙනි පුතාගේ ෆෝන් එක මෙහෙම කරලා දාන්න මම ෆෝන් එක අහුල ගත්තා අහුල ගන්නකොට අර ගහපු නිලධාරියා මගේ ෆෝන් එක ගන්න මම ඇටපලේ පගා ෆෝන් එක දාන්න ෆෝන් එක ගන්නවා මගේ 60 පළක් දාන්නවා 60 පල්ලට අත දාන්න මාන්දාවගේ 60 පළක් දාන්න පුළුවන් ද පොලිසිය ෆිල්ම් කෙනෙකුට ඒක ලිඛිතවරයක් ඒක ලිඛිතවරයක් ඒක බල අත දාන්නවා ඊට පස්සේ කොහොම හරි මගේ දරුවෝ මගේ ඉගෙන අවුරුදු 16යි මම තාත්තට දුන්න දරුවයි අවුරුදු 21 පුතායි මගේ අයියාගේ පුතායි මගේ පාසලේ මැදිහත් වෙන්නේ ඒ හතර දෙනා එකම ජීවිතේ දාගෙන පොලිස් නිලධාරියෝ පස් දෙනයි නව දෙනාම ගාගහ මගේ දරුවෝ ටික අරන් ගිහින් ඔව් අරන් ගිහිල්ලා මට කිව්වා මාහත්යෙන් යන්න පොලිසියට කෝල් කරලා කිව්වා මේ පොලිස් කාන්තාවක් ගෙන්නන්න කොහොමද ගෙන්නන්නේ මම ගෙන්නන්නේ පොලිස් කාන්තාවක් එකට ගිහින් නෑ ඊට පස්සේ මගේ දරුවෝ කියනවා මට පොලිසියෙන් එන්න දුන්නා මගේ දරුවෝ බලන්න දරුවෝ බලන්න දරුවන්ගේ අම්මට එන්න දුන්නේ නෑලු අපරාධ පොලිසියට ඒක ඉන්දුවල පච්චර වෙන්නේ එතකොට මූලික අයිතිවාසිකම් දැන් මේ කඩනන්නේ ඒ පාර මගේ දරුවෝ බලන්න මට එන්න දුන්නා මම තල ගන්නකො මම සර් බයිට් ගිහලා මම එන්නේ කිව්වොත් මගේ දරුවෝ අපදිලා මම එළියට ගන්න ඕනේ කියලා මම ගියේ නෑ දැන් අන්තිමට මොකද ලගින්
ඊට පස්සේ තමයි අරන් ගිහිල්ලා මගේ දරුවන්ට හොඳට මුහුදු පොල්ලක් කැඩෙනකම් කුරුඳු පොල්ලක් කැඩෙනකම් ගහලා එතකොට ඒ දරුවන්ට තුවාල වෙලාද ඒ ළමයිව හොස්පිටල් ඇඩ්මිට් කරලා ඒක යොමු කරන්නේ නැද්ද ඔය? කරලා තියෙනවා. ඔක්කොම දවස් 4 දවස් 3 ඔක්කොම කරලා තියෙන්නේ රෝහල් ගත කරලා මානව හිමිකම් ගිහිල්ලා ඔය සියල්ල ඔක්කොම කරලා තියෙන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා පොලිසියට මේ වගේ අනීතික දේවල් මේ පොලිසින්දාරීන්ට කරන්න අවශ්‍යද? ඇයි එහෙම කරන්නේ? තමුන්ගේ මොන හරි වස්තු දේපලක් කොල්ල කාලා හොරගම් කළාද? ඇයි මේ ශාරීරික පීඩා හිරිහැර කරන්නේ අනීතික දේවල් කරන්නේ? ඔන්න ශ්‍රී ලංකා පොලිසියේ හබරාදුව කියන අමුතුම ජීවින් කොට්ටාශයක් ඉන්න පොලිසියේ අද තත්ත්වය අනිත් දරුවෝ දෙන්නතර ගෙයින් ඉඳලා හොඳට කරගන්න හොඳට පාරි පාස් එක හොඳට දෙන්න. මගේ පාරට දාන්නේ අවුරුදු 5 ඉන්නේ ඒ දරුවෝ කලාවේ ඉඳන් හොඳට විභාග පාන. එහෙම ඉන්නවා ගහලා මම කිව්වා මාත්‍යෝ මගේ වැරද්ද කරේ දෙන්නේ කියලා නම් එයා යරන් යන්න මේ දරුවෝ කියන්නේ බෑ කියලා මම මන් ටීවී එක පස්සේ ගියා මට බැලලා ඉවරලා. ඒක ගැන්නේ කියලා channel තෝ වගේ අම්මලා ඉන්න දරුවා නේද මට බැලලා මගේ දරුවා අතට අයියා තරම් කොයි කොහෙද මොකද ආදිස්සලා ටීවී එකෙන් දැස්සකම හොඳටම ගහලා නෝදිනෝ වර්තින් තේරිය දින තමයි කුඩුවක් දාන්නේ ඒ දාලා මගේ දෙවෙනි කියලා පපුවා දෙන්නානේ සර් පැන්ඩෝල් දෙයක් දෙන්නේ කුඩු මහත්තයා මැඩියම්ගේ පොල් පැන්ඩෝල් දෙයක් දෙන්නේ පැන්ඩෝල් ගුටි කාලා ඉන්න දරුවා පැන්ඩෝල් දෙයක් කිල්ලවලු පපුරි දෙනවා කියලා පැන්ඩෝල් දෙන්නේ නැත්තෝ මැරියම් කිව්වලු ගහලා ඒ මුන් පොලිසියෙන් දාරින්ද පස්සේ දුන්නේ नामे इतना मामा के लिए आज मत जाएगा आज ये मंगा ले कोई फैमिली लग जाए मां ये लेना है मैं आई हुआ तुमने ना वांगी ये मैं वीडियो बनाया අද දෙවිලි පුතා මෙන්න තමයි ආවේ ගෑස්ට්‍රන්ගේ සිද්ධිය වෙනාවේ ඊට මතරව ඒ සිද්ධියට සැක නැති වෙනත් තුන් දෙනෙක් මෙන්න පැට්‍රෝනේ වීඩියෝ කරපු නිසා හරි පොලිස්පතිතුමා පහුගිය දවස්වල අපේ ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිතුමා කිව්වා පොලිසින්දාරීන්ගේ අකටයුත්තක් වෙනකොට වීඩියෝ කරන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔන්න පොලිස්පතිතුමනි ඔබතුමා කිව්ව නිසා මේ කට්ටිය වීඩියෝ කරා තමුන්ගේ සහෝදරයට ගහනකොට 3 දෙනෙක් වීඩියෝ කරා 3යි 4 දෙනාම අන්තිමේදී ගහලා පොලිසියට අරන් ගිහිල්ලා පොලිසියෙන් අයිස් දාලා 54 ගහලි වල ඇතුළට යවලා ඔන්න ඔහොම සිද්ධියක් සිද්ධ වුණා. මම මේකේ පින්තූර පෙන්නුවා තුවාල වෙච්ච පාර දීපුව තැලිච්ච ඔක්කොම ටික මම පෙන්නුවා. ඒ අම්මගේ දරුවෝ 4 දෙනාගේ අම්මගේ හඬපටත් තමුන්නාන්සේ ලැහුවා. හරිද? එතකොට මානව හිමිකම් එකට දැනට මේ පැමිණිලා ගිහින් තියෙනවා. මානව හිමිකම් එකට මාසයක් ඇතුළත පැමිණිලි 4ක් වාර්තා වෙලා තියෙනවා හබරාදුව පොලිසියෙන්. ඒ තරමටම හොඳ සුපර්විෂන් එකක් හමුදාව හබරාදුව පොලිසියේ තියෙනවා. පොලිස් සුපර්විෂන් දැක්ක නේද හබරාදුව පොලිසියේ. ඉතින් කොහොම හරි මේ සිද්ධිය ජනතාව දැන් දැක්කා. ජනතාව දැක්කා මහ ජනතාව වෙනුවෙන් මහ ජනතාවගේ ආරක්ෂාව සපයන්න ඉන්න හබරාදුව පොලිසියේ පොලිස් නිලධාරීන් අනීතික දේවල් කරනවා අල්ලගන්නවා රාජකාරියට බාධා කරා කියලා පට්ටපල් බොරු කෙරලා උසාවියට ඉදිරිපත් කරනවා ගරු මහේස්ත්‍රාත්වරු නොමගවනවා නීතිය කන පිට ගහපු හබරාදුව පොලිසියේ කතන්දරේ පොලිස්පතිතුමාට SIU එකට ගාල් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ගාල් නියෝජ්‍ය පොලිස්පතිතුමාට බලන්නට පුළුවන් මේ ඉන්ක්වයරිය යන්නේ කොහොමද කියලා විමල් ජයසේකර දැඩි සිවිල්ලෙන්. ඕකේ අපි අපේ ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු. මම දේශමාන්න විමල් ජයසේකර. ජයවා